ගොවිතැන ජීවිකාව කරගත් මහියංගන ජනයාටද ගොවියාටද ගංවතුර හේතුවෙන් ගොඩ ගොවිතැන වූ හේනද පාළු විය. මඩ ගොවිතැන වූ මහකන්නේ කුඹුරු වගාවද පාළු වී ඇත. තියවාසස්ථාන කසාගෙන ගොස්ය ජලයෙන් යට විය. හේන් පැළද විනාශ විය. නිවසද විනාශ විය. ආර්ථිකය ගොඩනැගූ භෝගයන්ට වුණ හානියද සුළුපට නොවේ. තවත් කන්නයක් වගා කිරීමට විශාල කාලයක් ගත වේ. ජීවිකාව ගොඩ ගැනීමට ඔවුන් දන්නා වෙනත් යමක් නොමැත. ගොවිතැනම හැර යල මහ කන්නයන් අස්වද්දා රටටම බත සපයා සෞභාග්‍ය උදා කරන්නේ ඔවුනුයි. රටේම වී මෝල්කරුවන් හූරා කෑවේ ඔවුන්ගේ ශ්‍රමයයි. ඔවුන් නිපැයූ වත්කමයි. ව්‍යාපාරිකයන්ට ලාභයයි. ඔවුන්ට බඩවියත පමණක්ම ඉතුරු වෙයි. කුලියකට යාමට නොහැකිය. වැස්ස දරුණුය. අකුණු තිවුණුය. අනතුරු බහුලය. ඇලවේලි ගංගා ජලාශ පිටාර ගලයි. කඳුනායයයි ගස් පෙරළි ගල් ගැලවේ සුළං සැඩයි. විදුලියද තදටම කොටයි. දවස පුරාවටම එම සීරුවේ ඔවුනට ජීවත්වීමට කිරීමට කිසිවක් ඉතිරිව නැත. ඇති හැකි අයගේ පිහිටක්ම හැරෙන්නට ඇල්පිටියේ සුරක්ෂා සහනයාත්‍රා අපි අවතැන් වූ ඔවුනට පරිත්‍යාගශීලී උත්තුංග මිනිසුන්ගෙන් ලබාගත් ආධාරයන් ඔවුන්ට ලබා දුන්නේ මෙලෙසයි.